Hi TikTok! ළඟදි දවසක අපි පෝට් සිටි එකට ගියපු ගමන ගැන කියන්න තමයි මෙන්න මේ වීඩියෝ එක. ඔයාලා තමන්ගේ වාහනයකින් නැතුව Uber Pick Me එකක් දාගෙන යනවා නම් දැන් බීච් එක ගාවට මෙන්න යාලා පර්මිෂන් දීලායි තියෙන්නේ. මේ පෝට් සිටි එකේ ෆුඩ් කෝට් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අපිට මුලින්ම හම්බෙන්නේ ෆුඩ් හබ් එක. එතන තියෙන රෙස්ටොරන්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපි එතන තිබ්බ ශියොක් කියන රෙස්ටොරන්ට් එකෙන් මෙන්න මේ ටික ගත්තා. ඒක ගැන වෙනම වීඩියෝ එකක් මම පස්සේ අරන් එන්නම් ඔයාලට. ඊට පස්සේ බින්චුන් එකෙන් ඩ්‍රින්ක්ස් උත් අරගෙන අපි ගියා බීච් ප්ලාසා එක පැත්තට. බීච් ප්ලාසා කියන්නේ මේකේ තියෙන අනිත් ෆුඩ් කෝට් එක. ඉතින් පයින් යනවා නම් කිලෝමීටර් එකමාරක් විතර යන්න ඕනේ. හැබැයි මේ යන පාර හරිම ලස්සනයි. ඉතින් බීච් ප්ලාසා එකට ආවට පස්සේ ඔයාලට මෙතන තව රෙස්ටොරන්ට්ස් වගේම වෝටර් ඇක්ටිවිටීස් කරන්නත් පුළුවන්. ඉතින් අපි නම් මෙතනට ඇවිල්ලා කයාකින් තමයි කරේ. මේ තියෙන ඒවායේ ප්‍රයිසස් කොහොමද කියලා. මේක කරද්දී නම් කකුල් දෙක චුට්ටක් විතර වතුර විසික් වෙලා තෙමෙනවා. මට චුට්ටක් විතර බයත් හිතුණා ඈතට යද්දී. ඊට පස්සේ අපි එතන තියෙන කුරුම්බ කියන ජූස් බාර් එකෙන් තැඹිලි ගෙඩි ටිකක් අරන් බිව්වා. ඊට පස්සේ චුට්ටක් කලවර වැටෙනකන් ඉඳලා ආයෙත් අපි ෆුඩ් හබ් එක පැත්තට ආවා. බලන්නකෝ ලයිට්ස් දැම්මට පස්සේ ඒ පාර තවත් ලස්සනයි. මේ ෆුඩ් හබ් එකේ ඉස්සරහා තියෙනවා වොන්ඩර්ලෑන්ඩ් කියලා කානිවල් එකක්. ඔයාලට එතනත් ගිහිල්ලා එක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. මම නම් වැඩි වීඩියෝස් ගත්තේ නැහැ එතන. ඊට පස්සේ ෆුඩ් හබ් එක පැත්තේ අපි දැක්කා කට්ටියක් වට වෙලා බලන් ඉන්නවා. ඉතින් මොකද්ද මේ බලන්නේ කියලා බලන්න අපිත් එතනට ගියා. ලස්සනට ගර්ල් කෙනෙක් මෙතන ඩාන්ස් කරනවා. මට ඩුබායි ඩෙසර්ට් සෆාරි මතක් වුණා මේක දැක්කේ. මේ ෆුඩ් හබ් එක මෙහෙම තමයි රැට පේන්නේ. එතනත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් තාම ගිහිල්ලා නැත්නම් ගිහිල්ලා බලන්න. Thank you for watching. Bye.